සකල සතම බොදු බැතියෙන් හයි හයි මම මුලින්ම කියන්න කොහෙටද මේ ඇවිල්ලා ඉන්නේ කියලා. මේ තමයි ඉංග්ලන්ඩ් වල බකින්හෑම්ෂයර් කියන කවුන්ටි එකේ තියෙන මේන්ම ටවුන් එක. එල්ස්බරි කියන්නේ මෙහෙට. එල්ස්බරි කියන්නේ out of London ටවුන් එකක්. මෙහි හරිම ලස්සනයි. ඒ වගේම ශ්‍රී ලංකන් කමියුනිටි එකත් ගොඩක් වැඩි. ඉතින් ඒ කමියුනිටි වර්ක් එකක් විදිහට තමයි දෙවෙනි පාරටත් මේ වගේ ලස්සන උත්සවයක් ඕගනයිස් කරලා තිබුණේ. ඒ වගේම චූටි ලස්සන ඉවෙන්ට්ස් ගොඩක් එක්ක මේක ඕගනයිස් වෙලා තිබුණා. 20ක් දවසේ අපි ලංකාවේ හිටියනම් මොනවාද කරන්නේ, කොහෙද යන්නේ, මොනවාද අපි අහන්නේ, බලන්නේ, ඒ දේවල් හැම දෙයක්ම අපිට රික්‍රියේට් කරගන්න පුළුවන් වුණා මේ ඉවෙන්ට් එකෙන්. ලංකාවේ තරම්ම සරුවට කරන්න අමාරුයි. ඉතින් මේ රටවල් වල තියෙන රෙස්ට්‍රික්ෂන්ස් එක, ඒ වගේම රිසෝසස් එක, ඒ වුණත් මට හිතුනේ මේක ලොකු හෝම්වර්ක් එකක් තිබිච්ච වැඩක් වෙන්නේ නැති කියලා. එතන තිබිච්ච දේවල් එක ඒ ඔක්කොමත් එක්ක තමන්ගේ ජොබ් එක, තමන්ගේ බිසි ෂෙඩියුල්ස් ඔක්කොම මැනේජ් කරගෙන මේ වගේ ලස්සන ඉවෙන්ට් එකක් එදා කරලා තිබුණා. ඉතින් මං හිතුවා ඕගනයිසර්ස්ලට ගොඩාක් පින් සිද්ධ වෙන්න ඕනි කියලා. සියලු දෙනාගේ තුළු සම්භාවනීය අමුත්තනේ වෙසක්වර පසළොස්වක පොහොය කියලා කිව්වහම අපි හැම දෙනාටම විශේෂයෙන් ලාංකිකයන්ට බොහොම වැදගත්. ජාති ආගම් කුල ભેදයෙන් තොරව අපි වෙසක්වර පසළොස්වක පොහොය දින දැන් මේ රෑ 7ට විතර සමහර නිසා ඉතින් ගොඩාක් රෑ වෙනකන් කලවර නම් වැටෙන්නේ නැහැ. මේ වගේ ක්‍රවුඩ් එකක් ටික එකතු වෙලා තිබුණ කවි බණ අහන්න. මේ හරිය දකිද්දි දන්නවනේ මොකද්ද කියලා. මේ තමයි ආසම කොටස. දන්සල් පොලිමට අපිත් ගිහලා එකතු වුණා. අර ඔක්කොම ඉවෙන්ට්ස් ටික බැලුවට පස්සේ දන්සලේ තිබ්බ කහබත්, සෝයා මීට්, සීනි සම්බෝල, මිරිස් බැදලා, පපඩම් බැදලා හරිම රසයි. ඒගොල්ලන් ගොඩාක් දුන්නා. බෙදලා ඇතිද තව දාගන්න එහෙම කියලා දුන්නා. ඒ වගේම චොක්ලට් කේක් එකක් තිබුණා, ලොකු පීස් එකක්. එතකොට අයිස්ක්‍රීම් තිබුණා. ඉතින් මේ හැම දෙයකම ගොඩාක් පින්. ඉතින් ආයෙත් දවසක අපි හම්බෙමු. මෙච්චර වෙලා බැලුවා නම් thank you so much. Please do subscribe. Bye.